ඔන්න ඉතින් අදත් මම රසම රස කෑමක් අරගෙන ඔයගොල්ලන්ගේ ගෙදරට ආවා. අද මම හදන්නේ රසම රස කැකිරි ඇඹුලක්. ඉතින් එහෙනම් බලමුද කැකිරි ඇඹුලක් හදාගන්නේ කොහොමද කියලා. මම මේ කැකිරි ගෙඩියේ මේ නැට් ළඟින් කපලා මේ අර තිත්ත අයින් කරනවා කියන්නේ අන්න ඒක තමයි කරන්නේ. ඊට පස්සේ මම කැකිරි ගෙඩිය දෙකට කපලා ඊළඟට හතරට කපලා මෙන්න මේ විදිහට කපා ගන්නවා. කැකිරි මද ටික ඉවත් කර ගන්නවා. කැකිරි මද ටික ඉවත් කරගෙන මම මේක කපාගන්නේ. ඔයගොල්ලෝ දන්නවනේ අර පොලොස් කපන විදිය. අන්න ඒ විදිහට. මෙන්න මෙහෙම මැදින් තුන් පාරක් විතර කපාගෙන ඊට පස්සේ හරහට මෙන්න මේ විදිහට පිහින් කපාගෙන යනවා. අපි පොලොස් කපන්නේ මේ විදිහටනේ. අන්න ඒ විදිහට තමයි මම මේ කැකිරි ටික කපාගත්තේ. ඔන්න දැන් ඉතින් කැකිරි ටික කපාගෙන මම ඉවරයි. ඊළඟට මම හට්ටිය ලිපේ තියලා පොල් තෙල් ටිකක් එකතු කරා. ඊට පස්සේ මම පොල් තෙල් වලට එකතු කරාට පස්සේ මම මුලින්ම මිරිස් කුඩු එකතු කරගත්තා. ඊළඟට මේ විදිහට ඒක කලවම් කරගත්ත තෙල් එක්ක ඊළඟට මම එකතු කරේ මුලින්ම කපාගත්ත කැකිරි කෑලි ටික. අපි ටිකක් මේක මේ විදිහට කලවම් කරගමු. අර මිරිසු තෙලුයි පොඩක් කලවම් වෙන විදිහට මේ කැකිරි කෑලි වල ගෑවෙන විදිහට මේ විදිහට අපි කලවම් කරගමු. ඊට පස්සේ මම එකතු කරගන්නවා මේකට දීකිරි ටික. ඊළඟට මම එකතු කරේ කහ කුඩු 3-5 කුඩු. බීලූණු අමු මිරිස් සුදු ලූණු උළුහාල් සහ කුරුඳු පොතු ටිකකට මම කුරුඳු පොතු කුඩු කරගෙන තමයි එකතු කරගත්තේ. ඊළඟට ගම්මිරිස් මේ මම එකතු කරගන්නේ සියඹලා. දැන් අපි ටිකක් මේක කලවම් කරගෙන වහලා කැකිරි ටික තැම්බෙනකන් අපි උයාගමු. ඔන්න මම ඊළඟට එකතු කරා රම්පෙ ටිකයි කරපිංච ටිකයි. තාම කැකිරි තැම්බිලා මදි. නැවතත් මේක මේ විදිහට කලවම් කරගෙන අපි වහලා විනාඩි 10ක් විතර වහලා තියාගමු. ඔන්න විනාඩි 10කට පස්සේ කැකිරි ටික තව පොඩ්ඩක් තැම්බෙන්න ඕනේ. තව විනාඩි 5ක් විතර වහලා තියමු. ඔන්න විනාඩි 5කට පස්සේ
වෙන දැන් නම් කැකිරි එක හොඳට පැහිලා තියෙන්නේ. තැම්බිලා තියෙන්නේ. සෝරි. ඊට පස්සේ මම ඒකට දැන් එකතු කරගන්නේ උකු පොල් කිරි ටිකක් එකතු කරගත්තා. ඊට පස්සේ නැවත හොඳට කලවම් වෙන විදිහට මේක අපි හැඳි ගාගමු. දැන් ඉතින් හැඳි ගාවට පස්සේ ලිපේ තියලා කිරි ටික පැහැෙනකම් නැවත උයා ගන්න ඕනේ. මේ තියෙන්නේ මම හදාගත්ත රසම රස කැකිරි ඇඹුල. ඉතින් ඕගොල්ලොත් මේ විදිහට හදලා රසද කියලා බලන්නකෝ.